උපසිරදාම ශාස්ත්‍රඥයෙක්නි YouTube නාල සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියා දෙන්න යන්නේ YouTube rules ගැන. ඒවා YouTube නාලියක් කරන්න ඕන අනිවාර්යයෙන්ම YouTube rules ගැන දැනගන්න ඕනේ. YouTube rules නොදැන channel එකක් කරොත් ඔයාගේ channel එක ban වෙන්න පුළුවන්. හරි remove වෙන්න පුළුවන්. ඔයා YouTube rules පිළිපැද්දේ නැතොත් තමයි ඒක වෙන්නේ. මම අද ඔයාලට කියා දෙනවා YouTube rules ගැන. YouTube rules භාවිතා කරන්නේ කොහොමද? ඒක මොකක් හරි වැරද්දක් වුණා ඉතින් වැරදි කරගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියා දෙනවා. අපි අද කතා කරන්න යන දේ තමයි ඔබ YouTube කරන්න හිතාගෙන ඉන්නවා නම් මේ දේ ඔබට ගොඩක් වැදගත් වෙනවා. මේ දේ ඔබට ඔබ හරියට දැනුමක් තිබුණ නැතොත් ඔයාලා දන්නවනේ YouTube monetization තිබුණත් ඒක ගන්න අපිට නිකන් ලිමිට් ටිකක් තියෙනවා. සබ්ස්ක්‍රයිබර්ස් ලා 10 පනින්න ඕනේ. සබ්ස්ක්‍රයිබර්ස් ලා 10 පෙන්නත් ඔයා මේ YouTube rules වලට අනුමත වුනේ නැත්නම් කොච්චර views කොච්චර sub ලා හිටියත් වැඩක් නැහැ. ඔයාට මේ මොටිවේෂන් එක මේ ඉන්වයිට් කරන් දෙන්නේ නැහැ. ඔයා රිජෙක්ට් කරනවා. ඔයා මොකද කරන්න කලින් මේ rules ටික දැනගන්න ඕනේ. තව මේ rules වල මේ rules 12ක් විතර තියෙනවා. මේ rules ටික මේ පිළිපැද්දේ නැතොත් වඩ අවස්ථා තුනක් තියෙනවා. අවස්ථා තුනම ඔයා පිළිපදින්න නැතුව වීඩියෝ දැම්මොත් ඔයා නොදැනුවත්වම ඔයාගේ channel එක remove වෙනවා. හෝ delete වෙනවා. ඉස්සෙල්ලා නම් මේ YouTube වල නිකන් අපි වගේ සාමාන්‍ය මිනිස්සු වෙන වැඩ කරේ. දැන් AI ලා ඉන්නේ. AI වලට අපිට contact කරන් එහෙම මොකුත් කියන්න බෑනේ. ඉස්සෙල්ලා මිනිස්සෙක් හිටිය මොකක් හරි කියලා මේ අපි ආයේ ඔය වැරද්ද කරන්නේ ආයේ මේ අපිට එකපාර chance එකක් දෙන්න එහෙම මොකක් හරි කියලා මේ අපිට මේ channel එක ආයි ගන්න පුළුවන්. දැන් එහෙම බෑ. ඒකින්ද දැන් limit ගානටම දැන් YouTube එකේ අලුතෙන් rules ටිකක් තියෙනවා. ඒක මෙතන තියෙනවා. ඒකින්ද ගානටම YouTube rules ටික පිළිපදින්න ඕනේ. අපි එන වැඩි කරලා නැතුව ඉස්සරහට යන් YouTube rules මම මෙතනින් පෙන්නලා තියෙනවා YouTube rules 12ක්. මෙතන වර්ග 12ක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම YouTube rules එකට යන්. ඉස්සෙල්ලාම YouTube rules එක තමයි නීති විරෝධී. ඒක නීති විරෝධී කියන්නේ නීති එක කියන්න ඕන තේරෙන වෛරය ප්‍රචාරය කියන්නේ ඒකත් ඉස්සරහට යන් වෛරය අන්න මම ඒ තුනම ඕපන් කරගත්තා. ජාතිය ආගම ලිංගය වයස දේශය විවාහික තත්ත්වය ලිංගික ආනන්ද අක්‍රියතා හැසුරින. ඒ කියන්නේ තමන්ගේ මොකක් හරි අඩුපාඩුවක් හිතන්නකෝ තමන්ගේ ආගම වයස විවාහක ඒක මම බැදලා ඒවට එහෙම කියලා අපහාස කරලා ඒ වීඩියෝ දාන්න තහනම් එහෙමත් ඔයාගේ වීඩියෝ එක account එක brand එක්ක හෝ delete වෙන්න පුළුවන්. දෙක වාරයේ ප්‍රචාරණය කියන්නේ කෙනෙකුට හෝ කණ්ඩායමකට තරපින් හෝ අනගිය හානියක්. ඒ කියන්නේ තමන් දාන වීඩියෝ එකෙන් කාට හරි හානියක් වෙනවා නේ. කියන්නකෝ තමන් කාගේ හරි නිකන් හිතන්නකෝ ප්‍රෑන්ක් එකක් විදියට තමන් කාගේ හරි නිකන් හිතන්න කැත ෆොටෝ එකක් දාන ගිල එකත් එයාට හානියක් වෙනවනේ. එතකොට ඒකත් ඔයාගේ account එකට බලපානවා. තව බිය එයා තව ඒ කෙනෙක්ට බය. ඒ කියන්නේ ඒක දැම්මම එයාට බයයි. කියන්නේ එහෙම අනවශ්‍ය දේ අය වගේ එයා තමන්ගේ අනවශ්‍ය මොකක් හරි ඒකටත් ඔයාගේ account එකට ප්‍රහාරයක් එන්න පුළුවන්. ඒ ආසාද්‍ය බලපෑම් ඇති කරන වචන කියන්නේ කුණුහරුප අසභ්‍ය වචන ඒව එහෙම තියෙන්නේ. ඒවා චිත්‍රපටි හෝ වීඩියෝ මගින් දාන්න බෑ කියලා කියන්නේ. ඒකට උදාහරණ ගන්න පුළුවන්. උදාහරණ තියෙනවා ජාතිය, ආගම, ලිංග, වයස. ඒ කියන්නේ උඩ ටිකම ඒක පොඩ්ඩක් කවන්නේ. තව ඔය ජනතාවට කුඩා අසම්පූර්ණ කියා. ඒ කියන්නේ තමන් අසම්පූර්ණයි. ඒවා කියන්නේ තමන්ට සල්ලි නෑ ඒවා කියලා එහෙම මේ තමන්ට තමාව ඒ කියන්නේ ඒ YouTube කරන කෙනාට යාව එහෙම විවේචනය කරන්න බෑ. එතකොට ඔයාගේ මේ account එක බෑන් වෙනවා. තව මත්ද්‍රව්‍ය ඒව කියන්නේ මත්ද්‍රව්‍ය ඒව දාන්නත් බෑ. තව ළමයින්ට හානි කරන ඒවා ඔය ඒව දාන්නත් බෑ. තව අවියවුද ජාවාර ඒව දැම්මොත් ඔයාගේ account එක එතනින්ම අප්ලෝඩ් කරන තහනම්. ඒ කියන්නේ account එක බෑන් වෙනවා. බෑන් වෙනවා හෝ delete වෙන්න පුළුවන්. අපි යන් එන ඊළඟ rules එකට. ඊළඟ වංචා. වංචා කියන්නේ වංචා කියන්නේ අනෙක් පුද්ගලයෙක්ගේ මුදල්
විශ්වාස දත්ත හෝ අරගෙන උත්සාහ කරන ක්‍රියා. කියන්නේ තනකො තමන් කාටට කියා දෙනවා මේක කරොත් අනිත් එක්කෙනාට සල්ලි ගන්න පුළුවන්. එහෙම ඒ වගේ වීඩියෝ තව දාන්න පුළුවන්. ඔය ලින්ක් දානවා. මේ ලින්ක් එකට ගිහිල්ලා ඔයාට විනාඩි 5න් මෙච්චර ගාණක් හොයන්න පුළුවන් කීකේ බොරු ප්‍රචාරය යවනවා. එහෙම දාන්නත් බෑ. තව කට්ටිය දානවා. යාර මේකෙන් ගිහිල්ලා ඔයාට මේ ඔයාගේ කියන්නේ වෙන කාගේ බැංක් account එක password එක ගන්න පුළුවන්. එහෙම බොරු link දාන ඔයාලා ඒවට අහු වෙන්නේ නැත් එපා. ඒ වගේව දැම්මොත් ඒත් ඔයාට account එකට අර වගේ ප්‍රහාර එල්ලෙන්න පුළුවන්. දෙවෙනි එක 3 අවදානම් ක්‍රියා. අවදානම් ක්‍රියා කියන්නේ කොහොමද? සොයන් හානි. ඔබ හෝ වෙනත් පුද්ගලයෙක්ට ආතතියෙන් හෝ අසාධ්‍ය මාර්ගයෙන් හෝ අතුරුදන් වීමේ ක්‍රියා පෙන්වීම හා ඒවට උපදේශන කිරීම. කියන්නේ තමන් කාර්ය තර්ජනය කරන ඒවා ඒ තියෙනෝනේ නිකන් කිඩ්නැප් කිරීම ඒ වගේ ඒවා වීඩියෝ YouTube එකට දැම්මොත් ඔයාගේ channel එකෙන් ඔයාගේ channel එකට අර වගේ බ්‍රෑන්ඩ් වෙන්න පුළුවන්. මරණය ඒ කියන්නේ මරණයට හේතු වෙන ක්‍රියා ක්‍රම මඟ පෙන් හෝ ඒවට අනුගාමිනී. නැත්නම් මිනිසෙක් මරණ ඒවා ඔය මේ මරණේව දාන්න පුළුවන් ඔය කිඩ්නැප් කරලා මරලා ඒ වගේ ඒවා දැම්මත් ඒත් ඔය තමයි අවදානම් අභියෝග. කියන්නේ පිරිසකට හෝ පුද්ගලයන්ට හානියක් සිදු කරන අසාධාරක වීමේ මරණයකට හෝ තුවාලයට හේතු විය හැකි අභියෝග අභ්‍යාස කිරීම. කියන්නේ හිතන්නකෝ යාට මිනිස්සෙක්ට කියනවා නිකන් ඒ බලෙන් මේ ගලේ ඉඳන් ඔයා පල්ලෙහාට පනින්න ජීවිතේ එහෙම කියලා ඒක නෑ බාහිරංග දේවල් ඒව කරන්නත් අහනම් අනීතික ක්‍රියා. මද්ද්‍රව්‍ය පරිභෝජනය මද්ද්‍රව්‍ය නිෂ්පාදනය අවිභාවිතය හෝ වංචාකාරී ක්‍රියා පෙන්වන්නේ. කියන්නේ මද්ද්‍රව්‍ය භාවිතය කරන ඒවා මද්ද්‍රව්‍ය නිෂ්පාදනය අවිභාවිතය ඒවා පෙන්වන්න බෑ. තා ළමයින්ට හානි වෙන ක්‍රියා. ළමයි හෝ නෛතිකව ආරක්ෂා කළ යුතු පුද්ගලයන් පීඩාදායක අවදානම් ක්‍රියා පෙන්වීම. ඒව පෙන්වන්න බෑ. අපි එහෙනම් 4 වෙනි රූල්ස් එකට යමු. අධික හිංසනය. අධික හිංසනය. අධික හිංසනය කියන්නේ දුස්සමය අන්තර්ගතය කියන්නේ කුමක්ද? ශාරීරික ප්‍රහාර හෝ තුවාල. බේරීම, මරු තර්ජනය, ඝාතනය, දඩයම් කිරීමේ දර්ශන. ඒ කියන්නේ ඔයා කවරේ ඒ කියන්නේ ඔයා වීඩියෝ එකක් හම්බ වෙනවා කාටරේ මර තර්ජනය කරනවා. ඒව දාන්න බෑ. ඝාතනය කරන වීඩියෝ, දඩයම් කිරීම ඒව දාන්න බෑ. ලේ හෝ තුවාල දර්ශන අතිශය ලෙස දැක්වීම. කියන්නේ ලොකු එක පොඩි ඒව නම් පොඩ්ඩක් කමන්නේ නිකන් අර මොකක් හරි හොස්පිටල් channel එකක් කරනවා නම් ලේ හෝ තුවාල කියන්නේ ලේ කියන ඔය කපුම් කෙටුම් ඒව තියෙන එකක් දැම්මොත් ඔයාගේ account එකට අර වගේ වෙන්න පුළුවන්. යුද්ධ, ත්‍රස්තවාදී හිංසනය කියන්නේ සටන්, ප්‍රහාර ඒ වගේ ත්‍රස්තවාදී ක්‍රියා ඒව පෙන්වන්න බෑ. සත්ත්ව ආසාදනය හැසිරීම. ඒ සතුන් මරා දැමීම, තුවාල කිරීම, දුෂ්කර පරිහරණය කියන්නේ සතුන්ට කාර්යදර කිරීම ඒ වගේ ඒවා. අධික අනතුරු, මෝටර රථ අනතුරු, කොඩ්ලෑගිලි බිඳීම අනතුරු සහ මර දර්ශන. මර දර්ශන දාන්න බෑ කියන්න ඕනේ දන්නවනේ. අපි එන පස්වෙනි රූල්ස් එකට යමු. ළමයින්ට හානි. ළමයින්ට හානි කරන අන්තර්ගත වර්ග. ළමයිගේ ලිංගික භාවය හෝ නිර්වත පෙන්වීම. ඒව වැරදි. ළමයින්ට අසාධාරක අවදානම් ක්‍රියා සඳහා බලපෑම් හෝ දරුණු ප්‍රහාර ඉල්ලන ඒ වීඩියෝ දාන්න තහන ළමයින්ට බීතිකරු කරන හෝ බොරු වංචා කරන ඒවා ඒව දාන්නත් තහන ළමයිගේ ගුපිතත්වය උල්ලංඝනය කිරීම වගේ ඒවට අදාළ වීඩියෝ දාන්නත් තහන ළමයින්ට අයත් අන්‍ය තොරතුරු බෙදා හැරීම. එක තමන්ගේ පර්සනැලිටි ඒවා බෙදන්න ඒව දාන්නත් තහන ළමයිගේ ආරක්ෂාව අධ්‍යාපනයට හානි කරන වීඩියෝ දාන්නත් තහනම්. අපි එන 6 වෙනි රූල්ස් එකට යමු. අයිතිවාසිකම්. අයිතිවාසිකමක් කියන්නේ කවුරු හරි නිර්මාණකරුවන් හෝ අයිතිකරුවන් අයිති හිමි කරන ගීත, වීඩියෝ, රූප, ලේඛන, සින්දු, වැඩසටහන්, software වැනි නිර්මාණ අනෙක් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් content upload කිරීම. ඓතිහාසික උල්ලංඝනය කළ හැකි ආකාර මියුසික්, චිත්‍රපට, ටීවී වැඩසටහන් කොටස් සොයා අප්ලෝඩ් කිරීම, වෙනත් අයගේ වීඩියෝ ක්ලිප්, ඉමේජ්, software එකෙන් තමයි වෙන කාගේ හරි වීඩියෝ එකක් හිතන්නකො කාගේ හරි සින්දුවක් ඒක තමන්ගේ අප්ලෝඩ් කරන ඒ වගේ දාන්නත් අහනම්. අපි එන ඉස්සරහට යමු.
හත්වෙන එක ප්‍රයිවසි ගෝපනීයත්වය ගෝපිනත්වය උල්ලංගෙන කියන්නේ කුමක්ද අනිත් අයගේ දුරකථන අංක ලිපිනේ ඊමේල් ලිපිනේ බැංකු විස්තර හැඳුනුම්පත් අංක පෞද්ගලික ඡායාරූප වීඩියෝ හා දත්ත ප්‍රසිද්ධ කිරීම තව එක්කෙනෙක්ගේ ඩෙන්ටිටි නම්බර් එක බැංකුවේ පාස්වර්ඩ් එක ඊමේල් එක දුරකථන එක එච්චර ගණන් නැහැනේ ලිපිනේ ඕවා හැඳුනුම්පත් අංක ඒවා කියන්නේ YouTube එකේ පළ කරන්න තහනම් පුද්ගලයන්ගේ අවසර නැතුව ගෝපනීය තොරතුරු හෙළි කිරීම කියන්නේ තව එක්කෙනෙක් අයිති වෙන්නේ නැතුව තමන්ගේ ප්‍රයිවසි තොරතුරු හෙළි කරන්න තහනම් අනවසරයෙන් කෙනෙකුගේ නම ලිපිනේ හෙළි කිරීම. ඒ කියන්නේ තමන් කාගේ අනවසරයක් නැතුව එයාගේ නම ලිපිනේ ඒව හෙළි කරන්න තහනම්. එහෙම වුණොත් ඔයාගේ YouTube නාලිකාවට ප්‍රහාර දෙන්න පුළුවන් YouTube එකේ. ස්පෑම් නම් ගොඩක් කට්ටිය දන්න ඕනේ ඉතින්. ස්පෑම් ෆේක් කියන්නේ කොහොමද? නැවත නැවත ඒ කමෙන්ට් මැසේජ් ලින්ක් කන්ටැක්ට් ෂෙයා කිරීම. ෆේක් කියන්නේ තමන් මොකාර බොරු දේවල් ප්‍රචාර කිරීම. ඔය බොට්ලා එහෙම ඇඩ් කරන්න හරහා දත්ත රැස් කිරීම. බොට්ලා හරහා දස් කියන ඒව තමයි මේ ෆේක් කියවට තියෙන්නේ. ෆේක් නිවුස් ඒ කියන්නේ බොරු වැරදි තොරතුරු කියන්න හිතන්නකෝ බොරු පුවත් යනවා මොකක් හරි බොරු පුවත දානවා මුළු ලංකාවමට හෙට නිමාඩු ඒ වගේ බොරු මේ පොරතුරු දාන්න බෑ කියන්නේ ඔය හිතන්න දැන් මොකක් හරි දානවා ඔය මේ ගමේ මෙහෙම ගම් වතුර තියෙන එහෙම බොරු ප්‍රචාර දාන්න බෑ ඒකට තමයි ෆේක් නිවුස් කියලා තියෙන්නේ අපි එනම් 10 වෙනි එකට යමු nebulity nebulity and sexy contact කියන්නේ කුමක්ද? පුද්ගලයන්ගේ නිර්මාණාත්මක ලෙස වාසියට වශයෙන් නිරත පෙන්වීම. කියන්නේ තමන්ගේ වාසියට සල්ලි වල නිරත පෙනීම තහනම්. ලිංගික ක්‍රියා ඒව තහනම්. අපි යන 11 වෙනි එකට. 11 වෙනි එක මේක තියෙනවා කෙනෙකුට බීතියක් ඇති කරන තර්ජනයක් හෝ කියන්නේ ඊළඟ කොහොමද ඉස්සර උඩහත් තිබුණා වගේ ඒවා තමන් කාර්ය තරජනය කරන බය කරන ඒ වගේ දාන්නත් තහනම් අපි අන්තිමකට යමු ස්ට්‍රික් සිස්ටම් කියන්නේ ස්ට්‍රික් සිස්ටම් කියන්නේ ස්ට්‍රික් එකක් යන YouTube විසින් වීඩියෝ channel එකට අවවාදයක් ලෙස දෙන දණ්ඩනය එක. ඒ කියන්නේ ඔයාලට මෙහෙම දෙයක් ආවොත් ඔයාලට මේ වගේ කෙන්න පුළුවන්. කමියුනිටි ගයිඩන්ස් ඒ තුනක් වැදුනොත් ඔයාගේ channel එක remove වෙලා යනවා. ඒ ටික තමයි ඒ ස්ටික් එක ලබා ගැනීම channel register monetization email future remove විය හැක. මම හිතනවාට මම අද කියලා දුන්නා YouTube Pros ගැන ඒ ගැන තේරෙන්නේ නැති කියලා ඔයා මම කියා දීපු විදිහට පිළිපදින්න නැත්නම් එහෙම උත් ඔයාගේ channel එක දිගටම කරගෙන යන්න පුළුවන්. ඔයා YouTube Pros පිළිපදින්න නැතුත් ඔයාගේ channel එකට attack වෙන්න පුළුවන්. fiber attack ගොඩක් ඒවා වෙන්න පුළුවන්. ඔයාගේ channel එක remove වෙන්න පුළුවන්, direct වෙන්න player වෙන්න පුළුවන්. ඔයා මම කිය විදිහට YouTube Pros එක භාවිත කරන්න. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නතර කරමු. අපි තාත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.